ආයිබෝන් සියලු දෙනාටම පටන් ගන්නකොටම පොඩි දෙයක් කියන්නද? තරහ වෙන්න එහෙම නම් එපා. මේක මේ සත්‍ය කාරණයක්. ලංකාවේ උන්නම් ගොඩක් දෙනේ පට්ටම ඉරිසියයි මචං. මේක අත්දැකීමෙන් තමයි කියන්නේ. මම මේ ළඟදී දැම්මා මගේ YouTube channel එකක් තියෙනවා මදුරංග බණ්ඩාර official කියලා. මචං subscribe පාරක් දාන්න කියලා. මගේ ඉන්නවා මචං ලක්ෂ 1.25ක් ෆලෝස්ලා. මේ ෆලෝස්ලා ලක්ෂ 1.25න් මට සබස්ක්‍රයිබ් කරලා තිබුණේ මචං කී දෙනෙක්ද? ලක්ෂයක්වත් සබස්ක්‍රයිබ් කරා නම් ඔන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මට මගේ මදුරංග බණ්ඩාර official YouTube channel එක සබස්ක්‍රයිබ් කරලා තිබුණේ 43යි. 43යි. ඒත් කලින් 5 දින විතර සබස්ක්‍රයිබ් කරලා තිබුණා මගේ යාළුවෝ. ඊට පස්සේ දැම්මට පස්සේ ඔන්න 30 ගානක් තමයි සබස්ක්‍රයිබ් කරේ. 38ක් විතර තමයි සබස්ක්‍රයිබ් කරේ මගේ Facebook එකේ ඉන්න යාළුවෝ. මම ඒක කියන්න නෙවෙයි ආවේ. ඉතින් ඒකන් කියන්න ඕනි ලංකාවේ උන්ට මැච් එකක් ගහනවා නම් Facebook එකෙන් YouTube එකෙන් පට්ටම මැච් එකක් ගහන්න පුළුවන්. මම අත්දැකිනුත් එක තමයි කියන්නේ මචං. පේනවනේ පිටිපස්සේ තියෙන YouTube ඕඩ් එහෙම තව තියෙනවා, තව එන්නක් තියෙනවා. ඉතින් ඔන්න ඕකයි මගේ මේ නිකන් මගේ මදුරංග බණ්ඩාර official කියලා මම පොඩි මගේ වීඩියෝස් දාන්න channel එකක් හදාගත්තා. ඒක subscribe කරන්න විතරයි කිව්වේ. වෙනින් මොනවත් කිව්වේ නෑ. අපේ යාළුවෝ මගේ 1,25,000න් subscribe කරලා තිබුණේ කීයද? 43යි. ඔන්න ඕකයි ලංකාවෙම පට්ට ඉරිසියයි කියලා කිව්වේ. තරහ කර නෙවෙයි කිව්වේ. මගේ යාළුවෝ ඔක්කොටම මේක මැච් එකක් ගහන්න පුළුවන් නම් ඒ කියන්නේ කාට හරි දිනු වෙන්න පුළුවන් නම් සුපිරි ක්‍රියාමාර්ගයක් තමයි මේ YouTube කියන්නේ. Facebook උත් එහෙම තමයි. YouTube Facebook කියන්නේ ලංකාවට ඩොලර් ගේන්න ඕන නම් සුපිරිම එකක් තමයි YouTube Facebook කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවද මේ කතාවත් එක තව කතාවක් කියන්නම්. ඔයගොල්ලෝ දන්නවද ලෝකේ තියෙනවා YouTube ගම්මානේ කියලා ගමක්. ඒක තියෙන්නේ පාකිස්තානේ පංජාබ් වල. ඉතින් මෙන්න මේ ගැන පොඩ්ඩක් කියන්න තමයි ආවේ. මේක තනියෙන් කන කෑමක් නෙවෙයි. මේක ඔක්කොම එකතු වෙලා කන්න ඕනි කෑමක්. ඒකින්ද තමයි මේක කියන්න ආවේ කට්ටියට මොටිවේෂන් එකක් වශයෙන්. ඉතින් මේ YouTube ගම්මානයට ඇයි මෙහෙම නම හැදුනේ? මම ඒක පොඩ්ඩක් ඔයගලන්ට කියන්නම්. මේ ගම තමයි පාකිස්තානයේ පංජාබ් ප්‍රාන්තයේ පින්ඩි හසීනා කියන ගම. මේකට ලෝකේ කට්ටිය ගොඩක් කියන්නේ YouTube ගම්මානේ කියලා. එතකොට ඔයගොල්ලන්ට අදහසක් එනවා ඇති මේකේ ඔක්කොම ඉන්නේ YouTube කරන කට්ටිය. කොහොමද මේකට YouTube ගම්මානේ කියලා හැදුනේ? මේ ගමේ ඉන්නවා තරුණයෙක්. එයාගේ නම තමයි මුජබ සාදික් කියන තරුණයා. මෙයාට අදහසක් එනවා මම YouTube channel එකක් කරන්න ඕනි. එතකොට එයා පටන් ගන්නවා ලස්සනට ගමේ තියෙන උයන පිහින විදිහේ channel එකක්. එයා ඒක පටන්ගෙන ඔන්න එයාට කොහොම හරි ලෝකෙ මිනිස්සු බලලා subscribe කරලා ඔන්න ඩොලර් කීය හරි එනවා. මෙයා ඒක තනියෙන්ම කණ්ඩ හැදුවේ නෑ. එයා කරේ මේක ගමේ අනිත් කට්ටියටත් කිව්වා. එයාගේ channel එක තමයි village food secret කියලා. ඔයගොල්ලොත් YouTube එකේ search කරලා බලන්න. ඉතින් මෙයා මේ ගමේ තරුණයන්ට ඉන්න නැන්ද මාමලාට ඔක්කොටම කිව්වා යාළුවෝ ටිකට කිව්වා මචං මගේ මෙහෙම channel එකක් මම කරනවා මට ඩොලර් එනවා. උඹලටත් මචං මේ වගේ එකක් හදාගෙන සුපිරි මැච් එකක් ගහන්න පුළුවන්. ඊළඟට කිව්වා නැන්දේ මාමේ ඔයගොල්ලොත් ගිහිල්ලා මේ වගේ දෙයක් කරන්න ඔයගොල්ලන්ටත් සුපිරිම මැච් එකක් ගහන්න පුළුවන් කියලා. ඊට පස්සේ මෙන්න මෙයා අනිත් කට්ටියට උදව් කරා. කොහොමද channel එක හැදුවා? ගමේ ඉන්නවනේ 1000 දෙනාක් 2000 සෙනග ඉන්නවා. ඔන්න ඒ ටිකම subscribe කරගත්තා. කට්ටිය එකතු වෙලා ඒ ගමෙන්ම මැච් එකක් ගහගත්තා. subscribe ටික හරි වීඩියෝ ටික ගමේ කට්ටිය බලන්න ගත්තම watch time එකත් හරි subscribe 1000යි පැය 4000යි ඔන්න channel ඔක්කොටම හම්බ වුණා. මේ channel ටික ලෝකෙම කට්ටිය අතරට ගියා. ඒගොල්ලෝ කරන්නේ ඒ ගමේ හදන කෑම ಜಾති ගැන එක එක්කෙනා එක විදිහට
මේ channel ටික කරනවා. එක එක content. ඒ කියන්නේ කෑම જાති විතරක් නෙවෙයි දැන් ඒගොල්ලෝ පොඩි පොඩි කතා හදනවා, ලස්සන දේවල් ලෝකෙට පෙන්නනවා. ඉතින් මෙහෙම ටික කාලයක් යනකොට මේ ගම ලෝකෙම ප්‍රසිද්ධ වුණා. ඒකින්ද තමයි මේ ගමට YouTube ගම්මානය කියලා හැදුනේ. ඉතින් මේ පින්ඩිහස්නා කියන ගම දැන් මාර දියුණු වෙලා. අලුතෙන් ගෙවල් හදලා වාහන ගෙනල්ලා මොකද මේගොල්ලෝ YouTube කරන හින්දා. ඉතින් මචං මේ මුජබ සාදික් කියන තරුණයා කරපු වැඩෙන් ඒ ගම්මානය ලෝකෙන් ප්‍රසිද්ධ වුණා. ඉතින් මං කියන්නේ ඉරිසියාව නැතුව ඔක්කොම එකතු වෙලා මේ YouTube හරහා ලංකාවටම ඩොලර් ගේන්න පුළුවන්. මම දැන්ට අවුරුදු 10ක් 12ක් තිස්සේ ලංකාවට ඩොලර් ගේනවා. මම මගේ යාළුවන්ට හිතවතුන්ට දන්න හැම එක්කෙනාටම හම් වෙන ගානේ මචං මෙහෙම දෙයක් කරපම් උඹට පුළුවන් කියලා ඔක්කොටම කියනවා. ඉතින් ඉරිසියා නැතුව ඔක්කොම ගේමට බහින්න සුපිරිම මැච් එකක් ගහන්න පුළුවන් ලංකාවට ඩොලර් ගේන්න පුළුවන් රුපියල් වලින් නෙවෙයි හම් වෙන්නේ ඩොලර්. ඕගොල්ලන්ට ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් සල්ලි හම්බ වෙනවා. එතකොට ලංකාවේ ඔයගොල්ලෝගේ බැංකුවටම මේ සල්ලි ඩොලර් කන්වර්ට් වෙලා රුපියල් වලට කන්වර්ට් වෙලා එනවා. නැත්තම් ඩොලර් account එකක් වුණත් ඔයාට මේන්ටේන් කරන්න පුළුවන් බැංකුවත් එක්ක කතා කරලා ඩොලර් account එකක් වුණත් මේ ඔයගොල්ලෝ මේ ඩොලර් ටික ඩොලර් වලින්ම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් තමන්ගේ හැකියාව තියෙන කොල්ල කෙල්ල ගොඩක් ඉන්නවා ලංකාවේ. ඉරිසියා නැතුව තමන්ගේ channel එක තමන්ම යාළුවන්ට කියලා subscribe කරගෙන නැත්තම් ලෝකෙ කට්ටියට එක්කෙනෙක් subscribe කරොත් තව කෙනෙක්ට subscribe කරන්න ඒක ලෝකෙ වටේම යනවා. ලෝකෙ කවුරු හරි subscribe කරොත් තව 10ක් ඒක බලනවා වීඩියෝ එක. ඒක share කරොත් තව බලනවා. ඉතින් YouTube කියන්නේ Facebook උත් එහෙමයි. Facebook YouTube ඔක්කොම එකයි. මුජබ සාදික් වගේ මුළු ගමටම YouTube ගැන කියා දෙන්න එයාට හිතුණා නම් අපි දැන් ඔක්කොම එකතු වෙලා ඔයත් channel එකක් හදාගෙන ඔයාගේ යාළුවන්ටත් කියා දීලා ගමේ කට්ටියටත් කියා දීලා පට්ට මැච් එකක් ගහන්න පුළුවන් වැඩක් තමයි මේක. යාළුවනේ එකතු වෙලා සුපිරිම මැච් එකක් ගහන්න පුළුවන් මේ YouTube එකෙන් Facebook එකෙන්. දැන් නවීන තාක්ෂණයත් එක්ක ගමනක් යන්නේ ලෝකේ. AI තියෙනවා AI වලින් වැඩ කරන්න පුළුවන්. ඔයාට ඕනම content එකක් හදලා මුදල් උපයන්න පුළුවන්. ඉතින් මොන හරි තියෙනවා නම් මොන හරි දැනගන්න ඕන නම් මටත් කතා කරන්න මට මැසේජ් එකක් දාන්න මම කියා දෙන්නම් Facebook එකට මැසේජ් මම බලනවා ඔක්කොම එවන මැසේජ් ටික බලනවා මම කියා දෙන්නම් මැසේජ් එකක් දාලා තියන්න කාටද කොහොමද හදන්නේ කියලා මට ප්‍රී ටයිම් එක ඕන ප්‍රී ටයිම් එක ගොඩාක් වැඩ කරන ඉඳ ප්‍රී ටයිම් එකක් ඇත්තටම නැහැ ඒකින්ද මම ප්‍රී ටයිම් එක තියෙන මැසේජ් ටික බලලා ඕගොල්ලන්ට රිප්ලයි කරන්නම් ඕගොල්ලෝ channel එක ඕගොල්ලෝගේ channel link ටිකත් එවන්න subscribe කරන්නම් ඔක්කොම ටික මට එවලා තියන්න පටන් ගන්න අලුතෙන් දෙයක් ඔන්න මගේ channel එකක් තියෙනවා මදුරංග බණ්ඩාර official මම first comment එකේ දාලා තියන්නම් ඒකත් subscribe කරගෙනම යන්න මාත් ඒ කියන්නේ මේක පටන් ගත්තේ පොඩියට මගේ channel තියෙනවා සාමාන්‍යයෙන් monetization වෙච්ච channel 20ක් විතර තියෙනවා මේක මේ channel එක පටන් ගත්තේ පොඩියට මේක නිකන් පොඩි වීඩියෝස් දාන්න දාගත් හදපු channel එකක් ඒක subscribe කරන්න එකතු වෙලා match එකක් ගහමු මචං එකතු වෙලා match එකක් ගහමු උඹලට YouTube ගැන Facebook ගැන කියා දෙන්නම් ඕන වෙලාවක ප්‍රශ්න අහන්න මගේ නම්බර එකත් මම දාලා තියන්නම් උඩින් description එකේ නැත්නම් title එකේ දාලා තියන්නම් ඔයගොල්ලෝ WhatsApp message එකක් දාන්න ටිකක් busy ගොඩක් busy සමහර වෙලාවට WhatsApp message එකක් දාන්න මම reply එකක් දෙන්නම් ඉතින් ඔයගොල්ලන්ගේ channel වල link ටිකක් දාන්න මම subscribe කරන්නම් එහෙනම් යාළුවෝ ඔක්කොටම සුබ දවසක් ජයෙන් ජය වේවා මොන හරි තියෙනවා නම් අහන්න කියා දෙන්නම් බොක්කෙන්ම කියා දෙන්නේ අනිවාර්යෙන්ම ඉරිසියා නැහැ ඔක්කොම ගේමක් ගහනවා නම් එච්චරයි එහෙනම් තව වීඩියෝ එකකින් හමුනතුරු ගිහින් එන්නම් ඕගොල්ලන්ට ජයෙන් ජයම වේවා